ස්ථාවර තැන්පතු වීඩියෝ බලන්න අපේ යාළුවෙක්ද ගොඩාක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න BOC බැංකුවේ හඳුන්වලා දුන්න අලුත්ම ඩිපොසිට් ක්‍රමයක් property deposit. මේ ක්‍රමය ගැන මම අද ඔයාලට කියලා තියෙනවා. ඉතින් අඩු මුදලක් තැන්පත් කරලා විශේෂයෙන්ම ඔයාලට වැඩි වශයෙන් මුදල් ලබා ගැනීමට පොලි ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ආකර්ෂණීය පොලි අනුපාතය යටතේ ගනුදෙනුකරුවන්ට සිය අරමුදල් වසර 3ක් සහ වසර 5ක් යන කාල සීමාවක් සඳහා ආයෝජනය කිරීමට හැකි පරිදි තමයි මේ ස්ථාවර තැන්පතු ගිණුම හඳුන්වලා දීලා තියෙන්නේ. කියන්නේ වසර 3ත් වසර 5ක වගේ කාලයක් තුල. එතකොට යාළුවනේ මේකේ විශේෂතාවය තමයි සාමාන්‍ය ඔයා වෙනත් රටකට හරි සේවය කරන්න යනවා නම් ඔයා විශාල කාලයකට ස්ථාවර තැන්පතුව දාලා ඔයා ලංකාවට ඇවිල්ලා මුදල් උපයනවා නම් ඔයාට මේ මුදල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට ඔය වසර 3ක් 5ක් යන්නේ දිගු කාලීනව ආයෝජනය කළ මුදල් ලබා ගන්න ක්‍රමයක්නේ. ඉතින් ඔයාට මේකෙන් විශාල පොලි මුදලක් ලබා ගන්න හැකියාව තියෙනවා. අපි බලමු කොච්චර මුදලක් මේකට තැන්පත් කරන්න ඕනේදත් කියලා. හරි යමු වීඩියෝ එකට. ඉතින් ගිණුම විවෘත කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ටික ගත්තොත් වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් ඒ වගේම තනිබද්ධ ගිණුම් සඳහා ඒ වගේම වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික අනේක වාසීන්ට ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස ලියාපදිංචි වූ ආයතන සංගම් තනි හවුල් ව්‍යාපාර සහ සමාගම් ආදියටත් මෙන්න මේක ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු ගිණුමේ තියෙන ලක්ෂණ ටික මොනවද නැත්නම් ගිණුමේ තියෙන විශේෂාංග මොනවද කියලා. ඒත් එක මතක් කරන්න ඕනේ ඔයා විදේශ රටක ඉන්නවා නම් ඔයා දැනට ලංකාවට මුදල් එවන කෙනෙක් නම් ඩොලර් එවන කෙනෙක් නම් මතක තියාගන්න ඔයාටත් පුළුවන් අවුරුදු 3-4කට මෙන්න මේ ස්ථාවර තැන්පතු දාලා විශාල වශයෙන් පොලි මුදල ලබා ගන්න. ඉතින් ඒක මෙතනම සඳහන් කරලා තිනවා විදේශීය සේවයේ නියුතු ශ්‍රී ලාංකික අනේක වාසීන්ට මේක ඔන්න ආරම්භ කරන්න පුළුවන්. හරි බලමු. පළවෙනි වසර දෙකක තැන්පතු ක්‍රමය ගැන තමයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකෙත් කෙටි කාලීනව කියන්නේ කල්පිරීමේදී වගේ මාසික පොලිය ලබා ගන්න පුළුවන් කෙටි කාලීනව බෑ. වසර දෙකක් තමයි මෙතන කාලය දීර්ඝ කරලා දීලා තියෙන්නේ. එතකොට අවම තැන්පතුව ගත්තොත් 2,50,000ක වගේ මුදලක් මෙතන අවම තැන්පතු වශයෙන් දාන්න ඕනේ. ඊට පස්සේ වාර්ෂික කල්පිරීමේදී ඔයාලට 10.5ක පොලියක් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම වාර්ෂික පොලිය ගන්න කෙනෙක්ට 9.4ක පොලිය අනුපාතයක් ලැබෙනවා. හරි අපි කැල්කියුලේෂන් කරලා බලමු වීඩියෝ එක අවසානයේට මේ ටික. ඊට පස්සේ අපි වසර 3ක වගේ තැන්පතුවකට ගියොත් ඒකටත් අවම 2,50,000ක් දාන්න ඕනේ. ඒ වගේම පොලි අනුපාතය දීලා දිනවා කල්පිරීමේදී 11%ක් සහ මාසික පොලිය 9.6ක රේට් එකක්. වසර 5කට ගියොත් ඒකේ 2,50,000ක් තමයි දාන්න ඕනේ. එතන කල්පිරීමේදී පොලිය 12%ක් දීලා තිනවා මාසික පොලිය 9.5. ඊට පස්සේ වසර 7 ගත්තොත් අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක් දාන්න ඕනේ එතන. එතනදී සඳහන් කරලා තියෙනවා මේ කල්පිරීමේදී පොලිය 12.5ක්. ඒ වගේම මාසිකව පොලි ගෙවීම 9.80 වගේ තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන විස්තරයකුත් තියෙනවා. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ දැනගන්න channel එක subscribe කරලා එකතු වෙන්න. දැන් යමු අපි calculation part එකට. හරි යාළුවනේ ඔන්න දැන් මම calculation app එකට ඇවිල්ලා ඉන්නවා. අපි බලමු අවුරුදු දෙකකට ඔයාලට කොච්චර පොලියක් කල්පිරීමේදී වගේම මාසිකව ලබා ගන්න පුළුවන්ද කියලා. හරි මෙහෙමයි වෙන්නේ. දැන් අපි හිතමු ලක්ෂ 10ක් වගේ ඩිපොසිට් කරනවා කියලා අවම දාන්න ඕනේ නම් 2,50,000යි. නමුත් මම මේ මුදල අරගෙන කැල්කියුලේෂන් කරලා පෙන්නන්නම්. එතකොට කල්පිරීමේදී ඔයාට පොලිය 10.5ක රේට් එකක් හම්බෙනවා. හරිද? ඒ කියන්නේ 1,05,000ක් වගේ ඔයාට පොලි මුදලක් වර්ෂයකට හම්බෙනවා. එතකොට මේක අපි බලන්නේ අවුරුදු දෙකකට නිසා මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් ඔයාට අවුරුදු දෙකකට 2,10,000ක වගේ පොලියක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. හරි. අපි බලමු මේක ඔයාට මාසිකව ගන්න කෙනෙක් නම් ඔයාට මාසිකව කොච්චර පොලියක් ලැබෙනවද කියලා. පොලි ප්‍රතිශතය වෙනවා මාසිකව ගන්න කෙනෙක්ට 9.40ක් වගේ පොලි ප්‍රතිශතයක්. ඒ කියන්නේ වර්ෂයකටම රුපියල් 94,000යිනේ. එතකොට අපි බෙදලා බලමු මේක 12න් එක මාසෙකට 7,833යි. අවුරුදු දෙකකට නිසා මාස 24ක් තියෙන නිසා මේක 24න් ගුණ කරන්න. එතකොට ඔයාට රුපියල් 1,88,000ක වගේ පොලියක් ලැබෙනවා.
හරිද? ඊට පස්සේ අපි අවුරුදු 3කට කැල්කියුලේෂන් කරලා බලමු. ඔයා අවුරුදු 3කට FD එක දානවා කියලා හිතන්නකෝ. එතනදිත් ඔයා ලක්ෂ 10ක් වගේ මුදලක් ඩිපොසිට් කරගන්නවා. එතනදී ඔයාට 11%ක වගේ රේට් එකක් හම්බෙනවා. හරිද? ඔන්න අවුරුදු 3කට FD එක දානවා 11%ක වගේ රේට් එකක් ඔයාට හම්බෙනවා. එතකොට 1,10,000ක වගේ පොලියක් හම්බෙනවා. මේ කල්පිරීමට ලැබෙන පොලියනේ. එතකොට ඔයා මේක දාන්නේ අවුරුදු 3කට. ඉතින් මේක අපි අවුරුදු 3ෙන් ගුණ කරන්න ඕනේ. අවුරුදු 3කට දැම්මොත් 3,30,000ක වගේ පොලියක් ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට ඔයා මේක මාසිකව ගන්න කෙනෙක් නම් එතනදී ඔයාට 9.60ක වගේ පොලියක් ලැබෙනවා. එතකොට 96,000ක් නේ හම්බෙන්නේ වර්ෂයකටම. මේක බෙදමු 12න්. එක මාසෙකට 8,000යි කියන්නේ මාස අවුරුදු 3ට 12 24 36ක් තියෙනවා. එතකොට මේක 36න් වැඩි කරන්න ඕනේ. එතනදී 2,88,000ක් මුළු අවුරුදු මාසවල ඔක්කොටම ලැබෙනවා. ඒ වුණාට අපි 8,000ක්නේ එක මාසෙකට මාසෙන් මාසෙට පොලිය ගද්දි රුපියල් 8,000ක් විතරයි ඔයාට ලැබෙන්නේ. හරිනේ. ඊට පස්සේ අපි අවුරුදු 5කට කැල්කියුලේෂන් කරලා බලමු. අවුරුදු 5කට ඔයාට දීලා දෙනවා 12ක වගේ ප්‍රතිශතයක්. ඒ කියන්නේ 1,20,000ක වගේ පොලියක් ඔයාට ලැබෙනවා. 12ක ප්‍රතිශතයක් ඔයාට හම්බෙනවා. කියන්නේ 1,20,000ක වගේ පොලි ප්‍රතිශතයක්නේ. ඉතින් මේක වර්ෂයකට. එතකොට අවුරුදු 5කට බලන්න මේක 5ෙන් වැඩි කරනවා. එතකොට ලක්ෂ 6ක් මෙතන ඔයාට ලැබෙනවා. හරිද? ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක මාසිකව පොලිය ගන්නනේ කරන්න. ඔයා අවුරුදු 5කට මාසිකව පොලිය ගන්න කෙනෙක් නම් එතන 9.5යි බිඳුවක රේට් එකක් හම්බෙනවා. වර්ෂයකටම 95,000 කියන්නේ මේක බෙදන්න 12න්. එක මාසෙකට ඔයාට හම්බෙනවා රුපියල් 7,516ක වගේ පොලියක්. ඉතින් මේක අපි 12න් බෙදමු 7,916යිනේ. මේක වැඩි කරන්න ඕන නම් ඔයාගේ තියෙන මාස අවුරුදු 5ට තියෙන මාස ගන්න. එතකොට 12 24 36 එහෙම 5ට ගුණ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මාසෙකට අවශ්‍ය ප්‍රමාණය නිසා අපි එක මාසෙකට ඒ විදිහට කැල්කියුලේෂන් කරා. අවසානයේට අපි බලමු අවුරුදු 7කට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. අවුරුදු 7කට බැලුවොත් 12.5යි බිඳුවක රේට් එකක් ඔයාට හම්බෙනවා. ඒ කියන්නේ 11,25,000ක වගේ පොලි ප්‍රතිශතයක් ඔයාට ලැබෙනවා. මේක තමයි වසරයකට ලැබෙන මුදල. එතකොට මේක අපි 7ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 78,75,000ක වගේ පොලියක් ඔයාට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වසර 7කට වගේ ඩිපොසිට් කරනවා නම්. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අනිවාර්යයෙන්ම කරන්න තියෙන අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන එක. ගිහින් එන්නම් සුබ දවසක්.